අම්මෝ මහන්සි. සර් මේ ව්‍යායාම කරලා ඉවරයි. ඔව්. දැන් ඇති. ඩිප්ස් ගැහුවද ඩිප්ස්? ඒ මොකද්ද? ඩිප්ස් දන්නේ නැද්ද? මන් දන්නේ නැහැ. ඩිප්ස් මේම අත් දෙක තියලා මෙහෙම ගහන්න. ඒකට දැන් ඩිප්ස්ද කියන්නේ? නෑ. අපේ කාලේ නම් ඕකට කිව්වේ වෙන එකක්. මොකද්ද? හිතා වරින් කිය. මගුලක් කතා කරනවා. ඒක නෙමෙයි මම කියන්නේ. එහෙනම් මෙහෙම බිම අත් දෙක තියලා ඇඟේ මේ උඩ කොටසේ බර අත් දෙකට එන්න මෙහෙම කරන්නේ. ඇඟට හයිය පොළොවට ගාවන්න ඕන. පොළොවට ගාවන්නේ මෙහෙම කරලා. ශරීරයේ උඩ කොටස. ශරීරයේ උඩ කොටස මෙහෙම පොළොවට ගාවන්න ඕන. මට අමාරුයි. ඇයි? මගේ ශරීරයේ උඩ කොටසට ඉස්සෙල්ලා යට කොටස වදිනවා බා. මට ඒක අමාරුයි. අමාරුයි කියලා බෑ. එම ගහන්න ඕනේ. එතකොට අත් දෙකට හොඳ ශක්තිය එනවා. අමාරුයි කියන්නේ උඹ ගහපන්කෝ. මම ගහනවා ඉතින් මං හැමදාම ගහලා පිට එකේ. උඹ ගහන්නේ ඉතින් උඹ වෙනුවෙන්නේ. අද මං වෙනුවෙන් ඩිප්ස් එකක් ගහපන්. මන්ත්‍රීතුමා වෙනුවෙන් මං ගහලා හරියන්නේ නැහැ. ඇයි? මං ගහලා හරියන්නේ නැහැ. ඇයි උඹ ගහන්නේ මට බලපාන්නේ නැහැ කියලාද උඹ හිතේ? මොනවද මම ගැහුවම කොහමද මන්ත්‍රීතුමාට බලපාන්නේ? මේ උඹලා ගහපු ගොඩක් මට තමයි බලපෑවේ. උඹලා ගහපු ඔක්කොම මට බලපෑවේ. ඒකින්ද ගහපන් ඩිප්ස් එකක් ඒකත් මට බලපායි. ගහපන්. මොනවද මං අපි ගහපුවා මොනවද මන්ත්‍රීතුමාට බලපාලා මතක නැහැ. කියන්න දෙකෙන් එක මතක. ඔය කියන්නේ මොනවද බලපාලාද? ඔන්න අහගෙන මේ ළඟදිම වෙච්ච දේවල්. අර පුබුදු මාවතට තාර කොන්තරත් දාන එක කොන්තරත් එකකින් උඹ ගැහුවද නැද්ද? ගැහුවා. මොකද උනේ මාසයක් ගියේ නැහැ. තාර කට්ට ගලවලා ගියා. අර ගල් මතු වුණා. වාහන යන්න බැරි වුණා. ඒක මට බලපෑවද නැද්ද? බලපෑවා. එතකොට පාසල් මාවතේ බෝක්කුව හදන කොන්තරත් එකකින් උඹ ගැහුවද නැද්ද? ගැහුවා. ඊට පස්සේ මොකද උනේ? මාසයක් ගියේ නැහැ. බෝක්කුව කඩාගෙන ගියා. වතුර පාර දිගේ යනවා. වාහන යන්න බැරි වුණා. ඒක මට බලපෑවා. බලපෑවද නැද්ද? බලපෑවා. හරි ඊළඟට පන්සලේ ගාන්ටාරේ ඉතින් අපි කවුරුත් ගැහුවනේ විවෘත කරන දවසේ මන්ත්‍රීතුමා ගැහුවේ. ඔව් විවෘත කරන දවසේ ගැහුවා තමයි. ඊට පස්සේ මොකද උනේ? කොන්තරත් එකෙන් උඹ ගැහුවා. අන්තිමට මොකද උනේ? මාස දෙකක් ගියේ නෑ. ගාන්ටාරේ අර වටේ ඔක්කොම ගැලවිලා ගිහලා මැද්ද ඇටේ විතරයි ඉතුරු උනේ. කොල්ලෝ ඇවිල්ලා ඒක හොල්ලලා යනවා සද්ද නෑ. දැන් ඒක කාටද බලපෑවේ? ඒක බලපෑවෙත් මට. ඒක නිසා උඹලා ගහන ඒවා මට බලපානවා. ඒකින්ද ගහපන් ඩිප්ස් ඉස්සක්. මගේ යක් අවශ්‍ය ගන්න නැතුව. හරි ඉතින් එහෙම කතා කරනවා නම් ඉතින් මන්ත්‍රීතුමා ගහපුවා කීයක් අපිට බලපාලා තියෙනවද? මොනවද බං මං ගහපුවා උඹට බලපාලා තියෙන්නේ? ඒ ඕනේ නෑ කියහ මොනවද මං ගහපුවා උඹට බලපාලා? නෑ අල්ලදාම නෑ කියපන් මං ගහපුවා මොනවද උඹට බලපාලා තියෙන්නේ? නෑ ඕනේ නෑ අල්ලදාම මගේ යක් අවශ්‍ය ගන්න නැතුව කියපන් මං ගහපුවා මොනවද උඹට බලපාවේ? කියන්න දෙන්න. කියපන්. කියන්න ඕනේ නෑ ගෙදර ආවොත් බලා ගන්න පුළුවන් වෙයි. ගෙදර මොනවද බලා ගන්න පුළුවන් වෙන්නේ? ගෙදරට නෑ ලොකු එකාගේ මූණ ඔය තතපයේ මූණ වගේ වයි කියලා. ඔය අකර කටේ පිටිම පීටලා තිනොයි කියලා. ඉතින් ඒව මට බලපන්නේ නැද්ද? ඉතින් උඹට බං ඒක විතරමනේ මං ගහපු එකකින් බලපෑවේ. යකෝ ඒක මදිද බලපාන එක. ඒක මද ජීවිත කාලෙටම. හරි කෑ ගන්න තු ඉතින් කරගන්න තු ඉතින්. දැන් මං ඩිප්ස් ගන්න ඕනේද? ඕනේ අල්ලලා.